හෙලෝ ගයිස් ඔන්න අද අපි බලන්න හදන ජෙමිනි එක විතරක් යස් කරලා විනාඩි 3ක් වගේ සම්පූර්ණ මියුසික්යක් හදාගන්නේ කොහොමද කියලා. අපි එහෙනම් වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද විනාඩි 3ක් වගේ සම්පූර්ණ මියුසික්යක් හදාගන්නේ කියලා. ඔයා මුලින්ම කරන්න ඕනි ඔයාගේ ෆෝන් එකේ තියෙන Chrome app එක ඕපන් කරගන්න ඕනි. Chrome app එක ඕපන් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. මෙතන උඩ තියෙන search bar එකට ගිහින් දැන් ඔයාලා ජෙමිනි කියලා search කරගන්න. ජෙමිනි කියලා සර්ච් කරගත්තට පස්සේ පළවෙනියට මෙනවා මෙන්න මේ වගේ වෙබ්සයිට් එකක් Google Gemini කියලා. අන්න ඒකටත් එකපාරක් ටච් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. මෙතන දැන් ඔයාලට බලා ගන්න පුළුවන් create music කියලා තියෙනවා. create music කියලා තියෙනවා. අන්න ඒකට එකපාරක් ටච් කරන්න. ඒකට ටච් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. මෙතන ඔයාලට type bar එකක් වගේ type කරන්න තැනක් තියෙනවා. මෙතන ඔයාලගේ සින්දුව ගැන පොඩි අදහසක් type කරන්න. ඒ කියන්නේ ඔයාලට මොකක් හරි සින්දුවක් දැන් හදා ගන්න ඕනේනේ. ඒ සින්දුව ගැන පොඩි අදහසක් මෙතන type කරන්න. මම නම් මෙතන type කරගත්තේ මට සිංහලෙන් ලස්සන සින්දුවක් හදලා දෙන්න. ඒ සින්දුව ගැහණු එක්කෙනෙක් කියන විදිහට ඕනේ. තාත්තා කෙනා ගැන කියවෙන්න ඕනේ. මට මේ සින්දුව දුක හිතෙන විදිහට ඕනේ. මට අඩුම මේ සින්දුව විනාඩි 2ක්වත් තියෙන්න ඕනේ. අන්න එහෙම තමයි මම type කරගත්තේ. ඒ කියන්නේ ඔයාලට හදා ගන්න ඕනේ සින්දුව ගැන පොඩි type එකක් මෙතන කරන්න. ඒ කියන්නේ ඔයාලට rap එකක් වෙන්න පුළුවන්. ඔයාලට මොකක්ම හරි ඕනි සින්දුව ගැන පොඩි අදහසක් දෙන්න. ඒ කියන්නේ ඔයාලට කාගේ voice එකකින්ද කියන්න ඕනේ. يعني පිරිමි voice එකකින්ද girl voice එකකින්ද කියලා එහෙනම් මෙතන පොඩි type එකක් දෙන්න තියෙන්නේ. එහෙම type කරගෙන ඊට පස්සේ මෙතන තියෙනවනේ rocket එක වගේ නිකන් සුදු පාට ඊතලයක්. අන්න ඒ උඩ එකපාරක් click කරන්න. ඔන්න guys මගේ සින්දුවේ කට්ටිය generate කරන්න පටන් අරන් තියෙන්නේ. බලමු මේ කට්ටිය මට හදලා දෙන සින්දුව කොයි වගේ එකක් වෙයිද කියලා. ඔන්න යාළුවනේ මම හිතුවට වඩා හොඳ quality එකකින් විනාඩි 3කට ආසන්න සින්දුවක් මට ඒ කට්ටිය හදලා දීලා තියෙනවා. මේ සින්දුව වලට අහන්න පුළුවන් මම මේ වීඩියෝ එකේ අවසානෙට මම හදාගත්ත මේ සින්දුවයි මම හදාගත්ත සව සින්දුවකුයි දාලා තියන්න. ඔයාලත් ඒ සින්දු දෙක අහලා ඔයාලත් try කරලා බලන්න මේ වගේ ලස්සන සින්දුවක් ඔයාගෙම කියලා හදාගන්න. එහෙනම් යාළුවනේ අදට අපි ගිහින් එන්නම්. bye හැමෝටම. නිසල වූ සෙවණැල්ලක් අතීතයේ මා දෙස බලා හිඳි නිතර නිහඬව වචනයක් හෝ නොවූ ඒ දැස අද මා ලියූ කවියක පෙළිත් වී සෙනෙහසින් මා දතගත් ඒ උණුසුම හිමි නැති ලොක තනි තරාගෙන ජීවිතේ මේ මා යනතුරු ඔබේ සුවඳ තවමත් මා වටේ ඔබේ සුවඳ තවමත් මා වටේ වැහි දවසට ඔබ ඇඳූ කබාය තාම මගේ ඇඟට ටිකක් බර වැඩි. ඒත් ඒ සුවඳ තියෙන හින්දා වෙන්නැති තනිකක් මට දැනෙන්නේ නැත්තේ. සෙනෙහසින් මා දතගත් ඒ උණුසුම හිමි නැති ලොක තනි තරාගෙන ජීවිතේ මේ මා යනතුරු ඔබේ සුවඳ තවමත් මා වටේ ඔබේ සුවඳ තවමත් මා වටේ. කාලය ගෙවි යයි දෙවෙයි කාලය ගෙවි යයි දෙවෙයි තවතෙකු වෙන්නේ මට තේරෙනවා ඔබ සින් මා දතගත් ඒ උණුසුම හිමි නැති ලොක තනි තරාගෙන ජීවිතේ මේ මා යනතුරු ඔබේ සුවඳ තවමත් මා වටේ ඔබේ සුවඳ තවමත්